පත්වන්නට සිද්ධ වුණේ මේ මාසයේ. ඒ වගේම රුවන්මැලි මහා සෑයේ මුල්ගල් තබලා තියෙන්නේ දුර්ගම්ම මහරජතුමා මේ මාසයේ. ඒ වගේ වැදගත් සිද්ධීන් රාශියක් සිද්ධ වෙච්ච මාසය. ඒ වගේම තමයි දීපංකර බුදුරජාණන් වහන්සේගේ ඒ විවරණ ලබාගත් මාසය කියලා සඳහන් වෙනවා. ඒ වගේම මතු බුදු වෙන මෛත්‍රී බෝසත්යන් වහන්සේගේ පැවිදි භාවයේ සිදුවන්නේ මේ මාසයේ කියලා සඳහන් වෙලා තියෙනවා. තවත් වැදගත් කරුණු රාශියක් තියෙනවා. ලෝතර බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වරට අපේ ලංකාදීපයේ කැලණියට වැඩම කරන ශ්‍රී පාද ලාංඡනයේ පිහිටෙවේ මේ මාසය. ඉතින් අන්නේ වගේ ඉතාමත්ම වැදගත් කරුණු රාශියකින් සමන්විත මාසයක් හැටියට මේ මාසය හඳුන්වනවා. මේ ලංකාවේ ඉන්න බෞද්ධයන් පමණක් නෙවෙයි ලෝකවාසී බෞද්ධ අබෞද්ධ යාත්‍රාවේදීන් තොරව බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මලක් පහනක් හරි ආලෝක පූජාවක් හරි පහනක් හරි පිටිපන්දමක් හරි පත්තු කරලා බුදුරජාණන් වහන්සේගේ ඒ උදාර සිහිවීම සිහිපත් කරන මාසය. ඒ වගේම ආමිෂ පූජාවන්ගෙන් ප්‍රතිපත්ති පූජාවන්ගෙන් බහුල කටයුතු කරන මාසයක්. බොහෝ පිරිසක් ආමිෂ පූජාවට බරව කටයුතු කරන මල් පහන් පූජා කරනවා. ඒ වගේම දන්සල් ආදී පවත්වනවා. මේ විදිහට ආමිෂ පූජාවට බරව වැඩි ප්‍රමාණයක් කටයුතු කරන අතරේ සීල සමාදන් වෙනා බණ භාවනා කරන ප්‍රතිපත්ති පූජාව සිදු කරන මාසයක් විදිහට මේ මාසේ අපි හැමදෙනාටම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම අන්‍යාගමිකයන් සමග අන්‍යෝන්‍ය සම්බන්ධතාවය ඇති කරගන්නට පුළුවන් මාසයක් විදිහට මේ මාසය හඳුන්වනවා. ඉතින් එවැනි මාසයක ඉතාමත්ම වැදගත් උතුම් පින්කමක් සිදු කරන්න මේ හැමදෙනාම සැදී පැහැදී මේ සූදානම් වෙන්නේ. අද කොහොම ලස්සනට සුදු වලින් සැරසිලා ඒ වගේම මේ වෛද්‍ය පීඨයේ බොහොම අලංකාරමත් කරලා ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ගුණයන් සිහිපත් වෙන තුනුරුවන්ගේ ගුණයන් සිහිපත් වෙන බැතිගී ආදිය සංදර්ශන වශයෙන් ඉදිරිපත් කරන්නට අද දවසේ මේ හැමදෙනාම සැදී පැහැදී සූදානම් වෙනවා. ඉතින් අපි හැමදෙනාම කල්පනා කරන්න ඕනි අපි හැමදෙනාම ඉතාම වාසනාවන්ත පිරිසක්. වෛද්‍යවරු කියලා කියන්නේ මේ රටේ මේ ලෝකෙම මුලින්ම පිළිගන්න පිරිසක් තමයි වෛද්‍යවරු කියලා කියන්නේ. ඉතින් මේ වෛද්‍යවරු හැමදාම බොහෝම පින් කරනවා. විශාල පිරිසකට ජීවිත දානෙ ලබා දෙමින් කටයුතු සිදු කරනවා. ඒ වගේම කරුණා, මෛත්‍රිය, දයාව, ඉවසීම කියන මේ උදාර ගුණ සිටිවි. තමන්ගේ සිසතන් තුළ ඇති කරගෙන ඒකෙහි බොහොම ලැබියාමේ යුක්තව කටයුතු සිදු කරන පිරිසක් මේ ලෝකේ ඉන්නවනම් ඒ තමයි වෛද්‍යවරු කියලා කියන්නේ. ඉතින් ලෙඩු කියලා කියන්නේ බොහොම අසරණ භාවයට පත් වෙලා තමයි
එයා ප්‍රතිකාර ලබා ගන්න එන්නේ තමගේ ජීවිතේ බේරා ගන්න. ඉතින් ඒ වෙලාවට පිළිහිද වෙන පිළිසක් විදිහට වෛද්‍යවරු අපිට හඳුන්වන්නට පුළුවන්. ඉතින් මේ වෛද්‍ය පීඨයේ මේ අධ්‍යාපනය ලබන මේ වෛද්‍ය ශිෂ්‍යයාවන් සියලු දෙනාම අද දවසේ බොහොම සැදී පැහැදී බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම ගෞරවයෙන් යුක්තව දැන් මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. එතකොට අපි මුගදෙනේ කල සමාජය තුළ බණ අහන්නේ බණ ඇහෙනවා. මුගදෙනේ සමහර වෙලාවට පිළිත් අහන්නේ පිළිත් ඇහෙනවා. ඉතින් අපිට පිළිත් ඇහිලා කියන්නේ පිළිත් මේ ශ්‍රවණය කරන්න ඕනේ. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. මුගදෙනේ සමහර වෙලාවට සමහර නිවෙස් වලට ගියාම ධර්ම දේශනාවලට මුගදෙනේ සමහර වෙලාවට ධර්ම දේශනාව අවසන් වෙනකොට තමයි නිවසට එන්නේ. කීප දෙනෙක් තමයි ඉඳගෙන ඉස්සරහා ඉඳගෙන ධර්ම ශ්‍රවණය කරන්නේ. ඉතින් මේ ඇහෙන එකයි යහන එකයි දෙකක්. ඇහුණාට ඒක අවධානය යොමු කරගන්නේ අහන එකෙන් තමයි ධර්ම ශ්‍රවණය කරන එකෙන් තමයි අපේ ජීවිතේට බොහෝ දේවල් අපි ලබා ගන්න. එහෙමනම් අපි බෞද්ධයන් විදිහට ඒ වගේම ජාති ආගම් ભેදකින් තොරව අපේ ජීවිතවලට හොඳ දේ අවශ්‍යයි. ඒ නිසා තමයි අද කල්පනා කළේ මේ හැමදේම ධර්ම දේශනාව දේශනා කරවා ගන්න ඕනි. ඒ වගේම බැතිකී සංදර්ශනාදිය තියෙනවා. පින්කම් මාලාවක් අද දවසේ සංවිධානය කරගෙන තියෙනවා. ඉතින් මේ ප්‍රදේශයේ වුණත් මේ ලංකාවේ සතර විභාගයෙන්ම මේ ස්ථානට පැමිණිච්ච වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීම සඳහා පැමිණිච්ච වෛද්‍ය ශිෂ්‍යයාවන් තමයි මේ ඉන්නේ. ඉතින් මේවා කරනකොට හරි අමාරුයි. ඒවට ඒකට අවශ්‍ය කරන දේවල් සම්පාදනය කරගන්නවා කියන එක හරි අමාරු කාරණයක්. එනිසා මේ දවස් කීපෙම මේවට යොමු වෙලා කැප වෙලා විදිහට මේ හැම දෙනාම කටයුතු සිදු කරන්නට යෙදුණා. එහෙනම් දැන් මේ ලස්සන පින්කම මේ වෙලාවේදී සිදු කරන්නට යෙදෙන්නේ. ඉතින් අපි වෛද්‍යවරුන් කියලා ඉගෙන ගන්න ඕමනා කරුණු ධර්මයේ තියෙනවා. මම මේක කාරණයක් සඳහන් කරේ නහි පාපං පතං කම්මං සච්චෝ කීරං මුක්ඛති දහන්තං බාලමන්නේති පච්චක්ඛනෝ පාවකෝ. බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ පාඩයක් තමයි මම මේ සඳහන් කළේ. මේ ගාථාව දේශනා කරන්නට හේතුුනේ දවසක්දා ගිජ්ජකූට පර්වතයේ ඉන්දියාවේ ගිහින් තියෙනවා නම් බලා ගන්න දැකලා ඇති. ගිජිලෙනියගේ ස්වරූපයෙන් ඈතට පේන පර්වත හතෙන් එක් පර්වතයක් තමයි ගිජ්ජකූට පර්වතය කියලා කියන්නේ. මේ ගිජ්ජකූට පර්වතයේ බුදුරජාණන් වහන්සේ වැඩි ප්‍රමාණයක් වැඩ ඉඳලා ධර්ම දේශනාදී පවත්වලා
ඒ වගේම රහතන් වහන්සේලා විශාල ප්‍රමාණයක් ඒ ස්ථානයට වැඩම කරන ස්ථානයක් කියලා හඳුන්වලා තියෙනවා මේ ගිජ්ජකූට පර්වතය. මේ ගිජ්ජකූට පර්වතයෙන් මුගලන් මහරහතන් වහන්සේ ලක්කන කියන මහරහතන් වහන්සේ දෙනම ගිජ්ජකූට පර්වතයට වැඩම කරලා පසුව ගිජ්ජකූට පර්වතයෙන් පහළට වැඩම කරන්නට යෙදුණා. ඒ වැඩම කරන අතරේ මහා සත්‍යයක් ඇහුණා. කෑ ගහන සත්‍යයක්. ඒ කෑ ගහන්නේ විලාප දෙමින් මහා හයියෙන් කෑ ගහන සත්‍යයක්. ඒ වෙලාවේදී බැලුවා මේ කවුද කෑ ගහන්නේ කියලා. බලනකොට විශාල මිනිස්සෙගේ මූණක් තියෙන ඒ වගේම කිලෝමීටර ගාන දිග ඇඟක් තියෙන කෙනෙක්. ඉතින් ඒ වෙලාවේදී ඇහුවා මොකද්ද මේ කාරණේ? මේ මහා ඔළුවක් තියෙන ඒ වගේම උරගේ ඇඟක් හා සමාන ඇඟක් තියෙන කෙනෙක්. මේ මුගලන් මහරහතන් වහන්සේ ඇහුවා ලක්කන මහරහතන් වහන්සේගෙන් මේ කවුද කියලා. මේ ලක්කන මහරහතන් වහන්සේ කිව්වා මම නම් මෙයා කවදාවත් දැකලා නැහැ. ඒ වගේම මුගලන් මහරහතන් වහන්සේ මේ ලක්කන මහරහතන් වහන්සේම ඔබ වහන්සේ දැකලා තියෙනවා. ඔබ මම දැකලා නැහැ කියලා ඒ වෙලාවේදී කියනවා. ඊට පස්සේ දැන් මේ වෙනමම මේ කවුද කියලා හඳුනන්නේ නැහැ. දැන් මේ මහා ඔරුවක් කියන උරගේ හා සමාන එකක් තියෙන මේ දැනට කෑ ගන්නවා. කෑ ගහන්නේ ඇයි? ඔළුවේ ඉඳන් නගර දක්වාම ගිනි ගන්නවා. නගරේ ඉඳන් ඔළුව දක්වාම ගිනි ගන්නවා. ඒ වගේම ඔළුවේ ඉඳන් කන මැද දක්වා ගිනි ගන්නවා. කන මැද ඉඳන් නගර දක්වා ගිනි ගන්නවා. විශාල ගින්නක්. කෑ ගහනවා මාව මේ ගින්නෙන් බේර ගන්න. මේ ගින්න නිවන්න කියලා. නමුත් ඒ ගින්න නිවන්න පුළුවන් ගින්නක් නෙමෙයි, නිතරම දැවෙන ගින්නක්. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ සරියු මේ මුගලන් මහරහතන් වහන්සේ ලක්කන මහරහතන් වහන්සේ දෙනම බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ජේතවනාරාමයේ වැඩම කළා. ජේතවනාරාමයේ වැඩම කරනකොට බුදුරජාණන් වහන්සේ 500ක් පමණ රහතන් වහන්සේලා පිරිවරාගෙන ධම්සභා මණ්ඩපයේ වැඩ ඉන්නවා. ඉතින් මේ ලක්කන මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ කලබල වෙලා ඉන්න වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දෙක මේ ටිකක් විමසුවා. මොකද වහන්සේලා මේ කලබලෙන් වගේ දුවගෙන ඉන්නේ. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේගෙන් අහනවා අපි මෙන්න මේ වගේ දෙයක් දැක්කා. මහා මූණක් තියෙන, මිනිස්සෙගේ මූණක් තියෙන, ඒ වගේම උරගේගේ හා සමාන ඇඟක් තියෙන මේ සත්වයා කෑ ගහනවා බේර ගන්න කියලා ගිනි ගන්නවා. ඒ ගින්න නිවන්න පුළුවන් ගින්නක් නෙමෙයි, මහ විශාල ගින්නක් කියලා බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නැත්තා මේ ආත්ම භාවයේ නෙමෙයි ඔය ගිනි ගන්නේ. කල්ප දහස් ගානකට පෙර ඉඳන්ම මේ
මේ මිනිසෙක් වෙලා හිටියේ. ඉතින් මේ මිනිසයා කරපු අකුසල කර්මයන් නිසා කල්ප ගානක් ගිහිල්ලා මේ විදිහටම තත්ත්වයටපත් වුණා. කියලා මේ අතීත කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අතීතයේ කල්ප ගානකට පෙර මේ ආත්ම භාවය ලබාගෙන ඉන්න මේ සත්වයා ඉස්සර ආත්මයක ගොවියෙක්. ඉතින් මේ ගොවියා මේ බොහොම ලස්සනට කුඹුර හදලා කෙත්‍යාම හදලා වියසන්න මේ ලබා දෙමින් ගමට ප්‍රදේශයට රටට හොඳ ගොවියෙක් විදිහට කටයුතු සිදු කරන්නට යෙදුණ කෙනෙක්. එක්තරා අවස්ථාවකදී මේ ගොවියා මේ තමන්ගේ කුඹුර සකස් කළේ විශාල ගල් වෙනක්. විශාල ගල් වෙනක් තමයි මේ කුඹුර සකස් කළේ. ඉතින් මේක සකස් කරලා ඉන්න අතරේ බොහොම ලස්සනට දැන් මේ කුඹුරේ මේ වියසන්න පොදුමින් දිවෙනවා. ඒ තිබෙන වෙලාවක මේ ස්ථානයේ වැඩම කළා පසේ බුදුරජාණන් වහන්සේ නම. පසේ බුදුරජාණන් වහන්සේ නම මේ ගල් ගුහාවට වැඩම කළා. මේ ගල් ගුහාවට වැඩම කළාම මිනිස්සු දැනගත්තා, අහල පහල ඉන්න මිනිස්සු දැනගත්තා පසේ බුදුරජාණන් වහන්සේ නම මේ ගල් වෙනේ වැඩ ඉන්නවා කියලා. ඉතින් මිනිස්සු ටිකෙන් ටික එන්න පටන් ගත්තා. දැන් මේ පසේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියලා ගම නගරය පුරාම පැතිරෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේදී දැන් මේ කුඹුර මැදින් තමයි එන්න තියෙන්නේ. ඉතින් මේ කුඹුරේ නියරවල් තියෙනවා. නියරවල් උඩින් සෙනග ටිකක් අඩුවෙන් ආපු කාලේ මේ නියරවලින් තමයි යාවේ. ඊට පස්සේ මිනිස්සු ගොඩාක් එන්න පටන් ගත්තා. එන්න පටන් ගත්තා දැන් දහස් ගණන් එනවා. මේ කුඹුර පාරගෙන තමයි දැන් ඉන්නේ. දැන් ගොවියා කල්පනා කරනවා මට දැන් කරගන්න දෙයක් නැහැ. මේ මිනිස්සුන්ට හඳු වෙන්න තමයි මට සිද්ධ වෙන්නේ කියලා ඒ විදිහට දැන් වෛරයෙන් මේ ගොවියා මිනිස්සුන්ට බානිනවා, එක දේවල් කරනවා. ඒ විදිහට කරමින් හිටියා. ඊට පස්සේ දැන් මේක බේරන්න බෑ. දවසක් පසේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා පීඩපාතේ වෙනත් ගමකට. වැඩම කරපු වෙලාවේදී මේ ගොවියා මොකද කළේ? තියෙන ලාම් තෙල් පැත්තල අරම මේ ඔක්කොම දාලා අර පසේ බුදුරජාණන් වහන්සේගේ දිවිච්ච පාත්‍ර සිවුර අරම මේ ඔක්කොම එකට දාලා ගල් ගුහාව ගිනි දීවා. ගිනි දීවා මේ පසේ බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා බලනකොට සියලුම දේවල් අඩු වෙලා ගිහිල්ලා ඒ වෙලාවේදී පසේ බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මෙතන ජීවිතේ පළක් නැහැ මම වෙන ස්ථානයකට වැඩම කරන්න ඕනේ කියලා වෙන ස්ථානයකට වැඩම කළා. මේ මිනිසයා ගොවියා ඊට පස්සේ ඉතින් මේ ගොවියා දැන් මේ සංවේගයටපත් වෙනවා. මේ මිනිස්සු පැමුණා. ඒ වගේම මේ පසේ බුදුරජාණන් වහන්සේ පැමුණා. ඒ නිසා තමයි මට මේ තිබුණ මේ කුඹුර එහෙම නැත්නම් මට මම අස්වන්දාගත්ත කුඹුර මට නැතුව ගියේ කියලා තවත් වෛර කරන්න පටන් ගත්තා.
ඉතින් කොහොම හරි මේ ගොවියා අර තමන් මේ අස්සද්ද කුඹුරේ දැන් ගන්න දෙයක් නැහැ. දැන් පරණදර බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේ මේක ඔක්කොම ගිනි තියන්න ඕනේ කියලා ගිනි තියුවා. වටේටම ගිනි තියුවා. වටේටම ගිනි තියුවම ගින්න ඇවිල්ලා ගිහින් මේ මිනිසයා ඒ වලින්ම ගිනි ගත්තා. ගිනි අරගෙන මිය පරලෝ යන්නට එනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන යම්කිසි අකුසල කර්මයක් සිද්ධ කළාම ඒකේ විපාක ඒකාන්තයෙන් සිද්ධ වෙනවා. ඒක වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඒක සංසාරයට අරගෙන යනවා. ඒ විදිහට සංසාරේ පුරාම ඒක විපාක විඳිනවා කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ මේ අතීත කතාව දේශනා කරන්නට යෙදුන අතීත කතාවයි වර්තමාන කතාවයි දෙකම සංසන්දනය කළා. බුදුරජාණන් වහන්සේ එතෙන් ධර්මයේ දේශනා කරනවා මේ යම්කිසි අකුසල කර්මයක් සිද්ධ කළා නම් කල්ප ගානක් ගියා ඒකේ විපාක හම් වෙනවා. ඒකේ මේ ඒකින් වලකින්න පුළුවන් කම නැහැ. අනිවාර්යෙන් මේ දේ සිද්ධ වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් දේශනා කරේ. නහි පාපං කතං කම්මං යම් කෙනෙක් අකුසල කර්මයක් සිද්ධ කරා නම් පාප කර්මයක් සිද්ධ කරා නම් සත්‍යෝ කීරන්න මුක්ඛති. කිරි යම් කිසි භාජනයකට දාපුවම ඒව එකපාරට මිදෙන්නේ නැහැ. ඒවට යම් කිසි මේ ද්‍රව්‍යයක් කලවම් කරන්න ඕනි ඒවා මිදෙන්නේ. මේ අන්නේ වගේ දහංකම් බාලමන්නේ යම් කිසි මෝඩ මිනිස්සු මෝඩ අය දහංකම් බාලමන්නේති බස්මච්ඡන්නෝ පාවකෝ හරියට අනුයන්ට සංගවිච්චි ගින්දර වගේ මේ අකුසලයන් සිද්ධ කරන්නේ ඒ අකුසලය තමන් පස්පස්සේ ගමන් කරනවා. ඒතකොට ගිනිමැලයක් ගහපුවම සමහර ලාවට ඒ ගිනිමැලේ පස් වෙලා ඉවර වෙනවා. සමහරවිට තුමක් නගින්නේ නැහැ. ගින්දර පේන්නේ නැහැ. සමහරවිට අපි අලු ටික මේ එහෙට මෙහෙට කරත් එහෙම ගින්දර මතුවලා නැවතත් දුම් ගහන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ තමයි ඒ යම්කිසි අකුසලයක් කරාම සංගවිලා තිබුණත් ඒක කල්ප ගානක් ගිහිලාදී ඒකේ විපාක ලැබෙනවා කියලා බුදුහාමුදුරුවෝ මේ අවස්ථාවේදී දේශනා කරන්නට එනවා. ඉතින් අපි මිනිස්යන් විදිහට ආත්ම 9ක අපි උප්පත්තිය ලබනවා. මිනිස්යන් විදිහට අපි ආත්ම 9ක උප්පත්තිය ලබනවා. එක ආත්මයක් තමයි මනුස්සාත්ම භාවය කියලා කියන්නේ. මනුස්සාත්ම භාවය කියන්නේ එක ආත්මයක්. එතකොට පංචානන්තරිය පාප කර්ම සිද්ධ කළේ නැත්නම් මිනිස්සෙක් වෙලා උප්පත්තිය ලබනවා. දැන් අපිට සමහර වෙලාවට දකින්න හම් වෙනවා අඩු ආයසෙන් මරණයටපත් වෙනවා. බොහොම අඩු ආයසෙන් මරණයටපත් වෙන සමහර මව කුසේදී මරණයටපත් වෙනවා. සමහර අය ඉපදිලා දවස් කීපයකින් මරණයටපත් වෙන ඉපදුණු ගමන් මරණයටපත් වෙන විනාඩි කීපයකින් මරණයටපත් වෙනවා. ඒ වගේම තමයි තරුණ වියේදී සමහර අය මරණයටපත් වෙනවා. එතකොට අන්නේ මරණයටපත් වෙන්නේ ප්‍රාණඝාතාදී අකුසල කර්මයන් සිද්ධ කරයි. ඒ විදිහට අඩු ආයසෙන් මරණයටපත් වෙනවා. පෙර ආත්මවලදී අකුසල කර්මයන් සිද්ධ කළා තියෙනවා. ප්‍රාණඝාත සිද්ධ කළා තියෙනවා. ඒ වගේම පංචානන්තරිය පාප කර්ම සිද්ධ කළා තියෙනවා. ඒ නිසා ඒවා විපාක වශයෙන් තමයි එය අඩු ආයස ප්‍රමාණයකින් මරණයටපත් වෙන්නේ. ඒ වගේම තමයි මිනිසෙක් වෙන්නකොට බොහෝ පින් කරන්න ඕනේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුර්ලභංච මනුස්සත්වං කියලා. අනිත් සත්‍යංගලා උප්පත්තිය ලබන්න ඕනේ විදිහට පුළුවන්. නමුත් මිනිස්සෙක් වෙන උප්පත්තිය ලබන්නේ බොහොම ස්වල්ප දෙයක්. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් මානවකෙක් ඇවිල්ලා අහනවා ඔබ වහන්සේට කියන්න පුළුවන්ද මම ඉපදිලා මැරිලා ඒ විදිහට ආත්ම කීයක උප්පත්තිය ලබලා තියනවද කියන්න පුළුවන්ද කියලා ඒ මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ දකුණු අත බිම දියලා වැල්ලේ දියලා අත පෙන්නලා අහනවා ඔබට මේ මගේ අතේ තියෙන වැලි ටික ගන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවේ මානවකයා කියනවා ඔබ වහන්සේගේ අතේ තියෙන මේ වැලි ටික බොහොම ටිකයි. ඒ ටික අපිට ගන්න පුළුවන්. නමුත් මේ මහා පොළොවේ තියෙන ගල් වැලි පාස් මේවා අපට ගන්න පුළුවන්ද කියලා අහනවා. ඒ වෙලාවේ මානවකයා කියනවා ඒක නම් කිසිසේත් කරන්න බෑ. තක්සේරුවක් කරන්න බෑ. මනින්න පුළුවන් කමක් නැහැ. ඒක ගණන් කරන්න පුළුවන් කමක් නැහැ. මේ මහා පොළොවේ තියෙන පාස් ගල් වැලි ඒක කොච්චරද කියලා කියන්න බෑ. සීමාවක් නැහැ. නමුත් ඔබ වහන්සේගේ අතේ තියෙන වැලි ටික අපිට ගැනලා මැනලා ඉරලා ඒ විදිහට වෙන් කරන්න පුළුවන්. එහෙනම් තක්සේරුවක් කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේට මේ මානවකයා කියනවා. එහෙනම් මානවකය ඔබ ඉපදෙච්ච ආත්ම ගාන මේ ඔබ මේ මහ පොළවේ වලවල් කපලා වලලපු නැති තැනක් නැහැ. ඔබ ඉපදෙමින් මැරෙමින් මේ සංසාරේ සෑහෙන කාලයක් ගමන් කරලා තියෙනවා. එහෙනම් ඔබ මේ ඔබගේ මරණ මේ මහ පොළොවේ මිහිදන් කර නැති තැනක් නැහැ. හැමතැනම මිහිදන් කරලා තියෙනවා. ඒ වලවල් ගහරලා ඔබේ ඇටසැකිලි ටික උඩට ගත්තොත් එහෙම මේ මහා මේරු පර්වතය කියලා අපි සඳහන් කරන්නේ විශාල කියන පර්වතය තමයි ලෝකේම තියෙන තුන් ලෝකේම මනුෂ්‍ය ලෝකේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ කියන මේ තුන් ලෝකේම තියෙන විශාල පර්වතය හැටියට තමයි මහා මේරු පර්වතය හඳුන්වන්නේ. මෙන්න මේ මහා මේරු පර්වතය වගේ ගොඩවල් දහස් ගණනක් ගන්න පුළුවන් ඔබගේම ශරීර කූඩු ටික උඩට මේ ගත්තොත් එහෙම කියලා බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී මේ මානවකයාට දේශනා කළා. එහෙමනම් එතකොට මිනිස්යන්ලා උපදින්නේ කොහොම ටික දෙනා. දුර්ලභංච මනුස්සත්වං කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒකයි. මිනිස්සෙක් වෙලා උපදින එක තමයි දුර්ලභ කාරණේ. දැන් තිරිසන් ආත්මවල කොච්චරද කියලා ගණන් කරන්න තක්සේරුවක් කරන්න බෑ. අපිට ඇහැට පේන සත්තු ඉන්නවා, ඇහැට නොපෙනෙන සත්තු ඉන්නවා. අනිශ්චිතීන්වත් බලන්න බැරි සත්වයන් මේ මහ පොළොවේ ඉන්නවා. එතකොට මේ මහ පොළොවේ ඉන්න සත්වයන් කොච්චරද කියලා කියන්න බෑ. එතකොට අපි ගත්තොත් එන්න තිරිසන් ආත්මය. තිරිසන් ආත්මය අපිට පේන්නේ ටික දෙනයි. බල්ලෝ, බලල්ලු, හරක් ඒ වගේම වෙනත් ඌරෝ ආදී මේ සත්තු විදියට ගත්තොත් එහෙම අපිට ඇහැට පේන්නේ ඉන්නේ බොහොම ටිකයි. නමුත් මේ මහ පොළොවේ ඉන්න සත්වයන් ගණන් කරන්න බෑ, තක්සේරුවක් කරන්න බෑ. ඒ තරම් ප්‍රමාණයක් මේ තුන් ලෝකෙම දැන් මනුෂ්‍ය ලෝකයේ, දිව්‍ය ලෝකයේ, බ්‍රහ්ම ලෝකයේ කියන මේ තුන් ලෝකෙම ඉන්න මනුෂ්‍යයන්, දෙවියන්, බ්‍රහ්මයන් ගණන් කරන්න පුළුවන්. නමුත්
මේ තිරිසන් ආත්මේ මිනිස්යන් වෙලා ඉඳලා තිරිසන් ආත්මයටපත් වෙච්ච අය කොච්චරද කියලා කියන්න බෑ. සීමාවක් නෑ. ඒ වගේම තමයි නරකාදී ඉන්න අය. නරකාදී ඉන්න අය කොච්චරද කියලා කියන්න පුළුවන් කමක් නෑ. ඒ වගේම ප්‍රේතාත්මයේ ඉන්න අය කොච්චරද කියලා කියන්න පුළුවන් කමක් නෑ. නරක තිරිසන් ප්‍රේත අසුර කියන මේ සතර අපායේ ඉන්න සත්‍යයන් කොච්චරද කියලා කියන්න පුළුවන් කමක් නෑ. නමුත් මනුස්ස ලෝකේ ඉන්න මේ ලෝකයේ ඉන්න මිනිස්සු ගණන් කරන්න පුළුවන් කක්ෂේවක් කරන්න පුළුවන්. මෙච්චරයි මේ ලෝකෙම ජීවත් වෙන්නේ මිනිස්සු. නමුත් අර ආත්මවල වැඩි. ඒ මොකද පෙර ආත්මවලදී අකුසල කර්මයන් සිද්ධ කළා. සමාලාට දෙමව්පියන් කරදරේ කළා. එහෙම නැත්නම් අනුන්ගේ දේවල් උතුරාගෙන වංචා කළා. එහෙම නැත්නම් අන් පොඩි වෙන කරලා ඒ විදිහට ජීවත් වෙච්ච අය තමයි අර නරක තිරිසන් ප්‍රේත අසුර කියන ආත්ම උත්පත්ති ලබලා තියෙන්නේ. එහෙනම් මේ හැමදෙනාම වාසනාවන්ත වෙලා තියෙනවා. ඒ අතරින් ප්‍රධානත්වයෙන් ගන්න පුළුවන් පත්‍රයකපත් වෙලා තියෙනවා. පෙර ආත්මවලදී හොඳට පින්දාන සිත කළා තියෙනවා. පෙර ආත්මවලදී හොඳට පින්දාන සිත කළා තියෙනවා. ඒ නිසා තමයි උසස් තත්ත්වයකටපත් වෙන වෛද්‍යවරු හැටියට මේ අධ්‍යාපනය ලබන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ පෙර ආත්මේ කරන ලද කුසල ක්‍රියාවන් හේතුවෙන්. එහෙම නැත්නම් පෙර ආත්මේ කරන ලද කුසල ක්‍රියාවන් මේ ආත්මේ ධර්මන ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේ ආත්මෙත් අපි බොහෝ කුසල කරනවා. ඒ කුසල වල දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන් සිදු කරන්න ඕනේ. එතකොට දැන් මනුස්ස කියලා ඒකට එක ආත්මයක්. ඊළඟ දේව කියලා ආත්මයක්. ඊළඟ බ්‍රහ්ම කියලා ආත්මයක්. එතකොට මනුස්ස ආත්මයයි දේව ආත්මයයි බ්‍රහ්ම ආත්මයයි කියන මේ ආත්ම තුන තමයි හොඳ ආත්ම තුන. එතකොට ඒ ආත්ම උත්පත්ති ලබන්න බොහෝ පින් කියන තෝරන. ඊළඟ ප්‍රේතාත්මය. ප්‍රේතාත්මය ආන් විපාක කුම්භාංග ඊළඟ නිරසත් වෙලා ඊළඟ භූතය වෙලා උප්පත්ති ලබනවා නම් අන්න අකුසල කර්ම සිද්ධ කරයි. ඒතර මනුෂ්‍යයන් විදිහට උප්පත්ති ලැබුවම දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන් සිදු කරන්න ඕනේ. ඒතර දේවාත්මයට පත් වුණාම දේවාත්මයට පත් වෙන මනුෂ්‍යාත්ම භාවයේ ඒ දාන සීල භාවනාදී පින්කම් සිදු කරලා ඊළඟට යම් කෙනෙක් සීල සමාදන් වෙනවා නම් ඒවට යන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒවට උදව් කරනවා උපකාර කරනවා ඒ අය ඒ තත්ත්වයේ තව උසස් තත්ත්වයකට පත් කරන්න මහන්සි ගන්න අය තමයි දේවත්වයට පත් වෙන්නේ. අර මනුෂ්‍යාත්ම භාවයේ අම්මල කාර්යයක් සලකලා ඒවා වැඩි කියන්න ගරු කරලා ඒ අය කන්න මොන අනිත් පන්නේ දීලා ඒ අය දුක සැප බලන ඒ විදිහට කටයුතු සිදු කරන අය දේවාත්මයට පත් වෙනවා. ඊළඟ ධර්මයන් විදිහට පත් වෙන්නේ අර මනුෂ්‍යාත්ම භාවය ලබන්න ඕනේ කියන ටික දේවාත්ම භාවය ලබන්න ඕනේ කියන සිද්ධ කරලා ඊළඟට ඒ අය බොහොම කරුණාව මෛත්‍රිය දයාව ඇති කරගෙන සීල සමාදන් වෙන අයට ඒ දෙවියන් ආරම්භ දීලා ආහාරපාන ආදිය ලබා දීලා ඒ විදිහට කටයුතු සිදු කරන අය බ්‍රහ්මයන් බවට පත් වෙනවා කියලා ධර්මයේ සඳහන් වෙලා තියෙනවා.
ඊළඟට ප්‍රේත ආත්මාවයන්ටපත් වෙන්නේ සමහර අය කන්නවන යාම සීමාවක් නැහැ. බොනවා කියවා සීමාවක් නැහැ. කනවා කියවා සීමාවක් නැහැ. කෑමට බීමට වඩාත්ම ලොල් වීම හේතු කරගෙන ප්‍රේතේ පාටපත් වෙනවා. දැන් සමහර අය මේ සමහර අම්මලා කියනවා, සමහර තාත්තලා කියනවා, සමහර තමන්ගේ සහෝදරයෝ කියනවා, සමහරගේ යාළුවෝ කියනවා, සමහර අය කනවා නම් වැඩි ඔබ මොකද මම ඔච්චර ප්‍රේතෙක් වගේ කන්නේ? ප්‍රේතෙක් වගේ කනවා. ප්‍රේතෙක් වෙන්න එපා. වැඩි බොනවා නම් මොකද ප්‍රේතෙක් වගේ බොන්නේ කියලා සමහරලාට අහනවා. අන්න කෑමට බීමට ලෝල වෙලා ඒවම සිදු කරමින් කටයුතු සිදු කරනවා. අන්න කිසි දෙයකට උදව්ව ප්‍රකාරයක් කරන්න නැත්නම් මේ ඒ මිනිස්සු ඊළඟට ප්‍රේතෙක් වඩපත් වෙනවා. ඊළඟ පාංශ විපාක වෙන්නේ ඒකටත් උදාහරණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා දවසක් බුදුරජාණන් වහන්සේගෙන් කවදාන ලබාගෙන මහානකම ලබාගෙන රහත් භාවය ලබාගෙන රහතන් වහන්සේලා 500ම නිමිති පාන්දරින් වැඩම කරනවා වින්ද්‍යා වනයෙන් එහා පැත්තේ තියෙන විශාල ගම්මානයක්. වින්ද්‍යා වනයේ කියන්නේ ඉතාම ලස්සන උද්‍යානයක්. එහෙම නැත්නම් වනාන්තරයක්. ඉන්දියාවේ තියෙන. ඉතින් ඒ වනාන්තරයේ මැදින් ගිහිල්ලා තමයි අර ගම්මානයට යන්න තියෙන්නේ. දැන් මේ මහරහතන් වහන්සේලා 509ම වැඩම කරන්න දෙන්නා ඉන්දියාවේ වැඩම කරන්න ඕනේ. ඉතින් ඉන්දියාවේ මගපුර යනකොට මේ විසුණු වහන්සේලාට මහන්සියක් ගන්නවා. මහන්සියක් ගන්නවා දැක්ක විශාල ගල් පර්වතයක් තියෙනවා. මේ ගල් පර්වතයේ දැන් මේ 500ම වාඩි වෙනවා. මේ 509 එකම දෙනවා මේ වාඩි වෙන එකම දිහා මේ ගල පහළින් වාඩි වෙනවා. ඒ දාන්නේ දැන් මේ ගල් පර්වතයේ කෑ ගහන පටන් ගන්නවා. මම මේ ගල් පර්වතයක් නෙමෙයි, මම මේ ප්‍රේතාත්ම භාවයක් ලබාගත් ප්‍රේතෙක් කියලා. මේ විසුණු වහන්සේලාට නැත්නම් මේ රහතන් වහන්සේලාට ප්‍රකාශ කරනවා. ඉතින් මේ රහතන් වහන්සේලා ඒ වෙලාවේ අර බීමට බැහැලා අහනවා මොකක්ද ඔබ මේ මෙච්චර විශාල ගල් පර්වතයක් වගේ ප්‍රේතෙක් වෙන්න ඔබ මොකක්ද කළ අත්සර කරන්නේ? එලා ප්‍රේතයා කියන මට දැන් කිසි දෙයක් කතා කරන්න බෑ. මට වතුර තිබහක් තියෙනවා. එහෙනම් මට වතුර ටිකක් ගෙනල්ලා ඕන කියලා මම වෙලාවෙදි කියනවා. ඉතින් ඒ වෙලාවේදී ප්‍රේතයා කියන ඒ විදිහට කිව්වා. ඉතින් විසුණු වහන්සේලා කීපනවා මේ තමන්ගේ අතේ පාස්වලින් මේ අර ප්‍රේතයාට වතුර ගෙනල්ලා පෙව්වා. ඉතින් මේ ප්‍රේතයා කෑ ගහනවා අනේ මොහොතේලා ඕක වතුරනේ මගේ ඉතින් පාරනවා කියන්නේ. ඒ වෙලාවේදී මේ අනේ විසුණු වහන්සේලා 500ම දැන් මේ වතුර ගෙනල්ලා පෙව්වා. ඒ පෞකාපස්සේදී ඒ වෙලාවේ කෑ ගහනවා අනේ ඔබ වහන්සේලා මේ 500ම මට වතුර පෙව්වා මේ උගුරේ
වහන්සේලා දැන් කල්පනා කරනවා එහෙනම් තවපාරක් කියලා වතු කියන ගන්න පුරාම ඕනේ. ඒ විදිහට කියනවා බැලුවා. ඉතින් මේ විශ්වනාන්සේලා හවස් වෙනකම් අඳුර වැටෙනකම් මේ ප්‍රදේශයන්වල වතුර ගෙනත් පෙරවරුවා කිසිම වතුර ප්‍රවාහ කරන්නේ එන්න නැත්නම් උගුරේ පාලවලට තොරතුරු දෙන්නේ. ඒ වෙලාවේදී මේ ප්‍රදේශය තවත් ත්‍යාග කරනවා. අනේ මට වතුර දින්ගන්න මම ස්වාමීන් වහන්සේලා. ඒලාදී මේ විශ්වනාන්සේලා කල්පනා කරනවා දැන් විද්‍යාවන්නේ රැවුණා පිළිවාසයන් බැරි වුණා. ඒ නිසා මේ කාරණය බුදුරජාණන් වහන්සේට දීප කියන්න ඕනේ. දැන් මේ පන්සිය නමකම දැන් මේ සිවුරු ප්‍රේමා කරන වැඩම කරන වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දැක්කම මේ සියලු දෙනාම සිවුරු ප්‍රේමාන වඩිනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ අහන මොකක්ද ඔබලාට තිබුණ කාරණය? ඒ වෙලාවේ මෙන්න මේ මාර්ගයේ විශාල ප්‍රේතේ කියලා පිළිගන්න විශාල දල්පරෝදයක් තිබුණා. අපි මහානුභාව මාර්ගය අවබෝධ කරගන්නවා. යක් වෙලා ඉන්නකොට මේ ප්‍රේතය ඈ ගන්න පටන් ගත්තා. ඒ වෙලාවේ මේක දැනලා වතුර දුරයිකෝ වතුර ගෙනගෙන පෙරුවා. මේ දැනගෙන මේ වතුර පෙරුවා උගුරේ පාල කරගෙන යනකොට කෑ ගන්නවා. බුදුරජාණන් වහන්සේ මේ විසුණුහන්සේලාට දේශනා කරනවා ඔය මිනිසයා පෙර ආත්ම ගණනාවකට ඉස්සර වෙලා පෙර ආත්ම ගණනාවකට ඉස්සර වෙලා මේ මිනිසයා ගම ඉහළ ගංගාවක් ආවම ඉන්නේ. ගමක ඉහළ ගංගාවක් තිබුණා. මේ ගංගාවේ ඉහළම තැන තමයි මේ මිනිසයා කියලා දාන්නේ. මේ වතුර පාර ගලාගෙන ගිහලා පහළ ගම්මානේ මේ කුඹුරු වගා කරනවා ඊළඟට වතුර බොනවා ඒ තමයි ඒ ගලේ මේ වැඩකටයුතු කරගන්නවා. ඉතින් මේ මිනිසයා වෛරයක් කරලා මේ පහළ යන වතුරේ මේ මිනිස්සු රෝදේ ගන්නවා කනවා බොනවා මේ දෙවියන් කියලා ඒ වගේම වගාවන් කරගන්නවා කියලා ඒ විදිහට මේ මනුස්සයාට ඇතිවෙන වෛරය. ඒගොල්ලෝ කොහොමද ජීවත් වෙන කාලය යන මොකද ජීවත් වෙනවා. ඉතින් අද සමාජය තුළ සමාන ලාභ සමාන මිනිස්සු ඉන්නවා. ආහාර පාලන අය හොඳටම හදලා බලනවා ආහාර වේලකට කැමති නැහැ. ඒ අයට කරගන්න බෑ. නමුත් අනිත්‍යයේ ඉන්දියා කර ප්‍රෝධ කර වෛර කර ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. තමගේ ජීවිත සතර සමානලාට ඉන්නවා. දැන් මේ වෛද්‍යසිකයෝ වෛද්‍යවරුන් උනාට සමානයි ආහාර පාලනය කරාය. එහෙම අය ඉන්නවා. තමන් ඉගෙන ගත්ත සමාන මේ ශිෂ්‍යයන් ඒ විදිහට සමානයි හිතනවා. ඉතින් අන්නේ වගේ මිනිස්සු සමාජය තුළ අනන්ත ප්‍රමාණය ඉන්නවා. ඉතින් මේ මිනිස්සයා මොකද කළේ? මේ පහනින් වතුර ගන්න නිසා මේ මිනිස්සයා එක ජරාව දාලා මිනිස්සුන්ට ඒවා ප්‍රෝජනය ගන්න බැරි වෙන විදිහට මේ මිනිස්සයා ඒ විදිහට කටයුතු කරා. එහෙම කටයුතු කළා අනන්ත ප්‍රමාණ දුක් විඳලා මේ මිනිස්සයා මරණයටපත් වුණා. මරණයටපත් වෙලා මේ මිනිස්සයා ඉපදුනේ විශාල ප්‍රේතෙක් වෙලා. ප්‍රේතෙක් වෙලා ඉපදුනා. වතුර ඩිංගක් කරනවාගේ උගලේ පහකට බොන්න බැරි වෙන විදිහට ඒ ආත්මය ඇති වුණා. ප්‍රේත ආත්මය. ඉතින් අද සමාජයේ සමාජයෙන් වෙනවා වතුර වලට වැටවල් වලට ඉඩකඩම් වලට මොන තරම් විදිහට සමාජාන තමන්ගේ ඉඩම ගාවින් තව පාරක් යනවා. ඒ
පාරේ සමාලාට මේ අංගලක් හරි අල්ලගෙන තමයි බලන්නේ. එහෙම නැත්නම් ඉතමත් කියනවා ඉතමින් අංගලක් හරි අල්ලගෙන තමයි බලන්නේ. ඉතින් යන්නේ වගේ මිනිස්සු ඉන්නවාද සමාජයේ තුල? අපි අතරත් ඒ ඉන්නවා. එදත් මේ මායනේ ඉඳලා තියෙනවා. ඉතින් මේ විදිහට කටයුතු කළ නිසා පෙරේතෙක් වෙලා කල්ප ගානකට විතරලා ප්‍රේතෙක් කියලා ඉපදිලා මේ ආත්මයේ ප්‍රේතාත්මය ලබාගෙන තියෙනවා. මේ ලබාගත් ප්‍රේතාත්මය මෙතනින් ඉවරෙන්නේ නැහැ. තවත් කල්ප ගානක් වගේ අනන්ත ප්‍රමාණ දුක් විඳින්න සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වෙලෙදී දේශනා කරනවා. එතකොට පාමස විපාක කියලා කියන්නේ වතුර වලට ඊර්ෂ්‍යා කරලා වතුර වලට ජරාව එකතු කරලා අද දිනවල සමහර මිනිස්සු ගංගාවල වලට අර එන්නේ විසි කරන ජරාව. ඉතින් එහෙම මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ පහලින් ඒ වතුර ආදී ප්‍රෝජනයට ගන්නවා. ඉතින් අන්නේ මිනිස්සු තමයි අර පාමස විපාක කියන තත්ත්වයට පත් වෙන්නේ. ඊළඟට කුම්භාණ්ඩ කියලා කියන්නේ දේවල් වලට ඉඩකඩම් වලට ආශාවෙන් ඉඳලා සමාජලා තමන්ගේ දුර්ගතවන්ට ආශාවෙන් ඉඳලා මරණයටපත් වෙච්ච අය උපදිනවා කුම්භාණ්ඩයන් වෙනවා. මේ සමාජලාවට අද අපිට දකින්න ලැබෙනවා සමහර අවස්ථාවලදී ඒ මරණයටපත් වෙච්ච අය මේ එයාගේ ගැටවෙලා එයා විවිධ දේවල් කියනවා. විවිධ දේවල් කියනවා මම මේ විදිහට මට මේවා මට දේවෝනි ඉඳ ගන්න ඕන මේවා කියලා අර ජීවන අතරින් නායක වෙලා එයා ඒ විදිහට කියනවා. ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒකෝට ඒවට ආශාවෙන් මරණයටපත් වෙච්ච අය. ඒ වගේම නිරසත් වෙලා අපායගත වෙලා උප්පත්තිය ලබනවා. අම්මා තාත්තට කරදර කරපු අය. අම්මා තාත්තට විවිධාකාරයෙන් කරදර පීඩා සිදුකරන මිනිස්සු සමාජයේ තුල ඉන්නවා. සමහර දරුවන් ඉන්නවා දෙමව්පියන්ට අමතක ප්‍රමාණ කරදර කරන අය. සමහර අය කරදරේ බැරි කරනකම සමහර අය අම්මා තාත්තලා මේ ගෙවල් වලින් යනවා. ගෙවල් වල හිටියොත් එහෙම සමහර ලාවට එයා අනාථ මඩම් වල නිවාසවලට එහෙම නැත්නම් ඒ අය මහා පාරකට ගිහිල්ලා ඒ වගේ දූ දරුවන් ඉන්නවා. එතකොට අන්නේ දූ දරුවන් උපදින්නේ නිරසත් වෙලා. නිරසත් කියන්නේ මේ ජරා කඩවල පණුවන් වෙලා තමයි එයාගේ උප්පත්තිය ලබන්නේ. ඉතින් එහෙම අය උප්පත්තිය ලැබලා ඉන්න අය අපිට දකින්න වෙනවා ජරා කඩවල පණුව ආරෙන්නේ ඉන්නවා. ඉතින් අන්නේ සත්තු වෙලා උප්පත්තිය ලැබලා තියෙන්නේ ඒ අම්මලා තාත්තා හදලා කරපු අය. සමහරවිට ඊටකටන් ලියා ගන්න සමහරවිට අම්මා තාත්තගේ බෙල්ල කපලා එහෙම නැත්නම් කොහොනිය වලට දාලා සමහරවිට මේ ගංගාව වලට දාලා ඒ විදිහට අද සමාජය අපිට දකින්න හම්බ වෙනවා. ඉතින් අන්න ඒ වගේ දේවල් සිද්ධ කරන අය ඒකාන්තයෙන්ම නිරසත් වෙලා තමයි උපත්ති ලබන්නේ. ඊළඟ භූතයන් වල උපත්ති ලබන අනුන්ගේ ඉඩකඩම් වතු පිටි අල්ලා ගන්න විවිධ දේවල් කරනවා. කොරින් ගන්නවා විවිධ දේවල් සිද්ධ කරනවා. ඉතින් අන්නේ අය මනුෂ්‍යයන් උපත්ති ලබන්නේ ඒ අය භූතයන් වල තමයි උපත්ති ලබන්නේ. ඉතින් අන්නේ වගේ ආත්ම අපිට බුදුදහම තුළින් දකින්නට පුළුවන්ම තියෙනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනෝ පුප්පංගමා ධම්මා මනෝ සිතා මනෝමය මනසාජේ පදුත්තේන වාසතිවා කරෝතිවා අතෝනං දුක්ඛමං වේති
චක්කං වහතෝ පදං. මේ හැමදෙනාම අහලා ඇති, ඉගෙන ගන්නත් ඇති. මනෝ පුප්පංග මා ධම්ම. අපේ මනස තමයි ඕනෑම දෙයකට පෙරට වෙන්නේ. ඕනෑම හොඳ දෙයක් කරන්න, නරක දෙයක් කරන්න මුල් වෙන්නේ හිත. එතකොට මනෝ පුප්පංග මා ධම්ම. මනස තමයි හැම දෙයකටම මුල් වෙන්නේ. මනෝ පුප්පංග මා ධම්ම. ඊළඟට මනෝ සෙට්ටා මනෝමය. මනස තමයි ඕනෑම දෙයකට ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඒ දේ කරන්න. මනසාගේ පරිඋත්තේන. මනස කිලුණාම යම් කෙනෙක්ගේ මනස කිලුණාම මනසාගේ පරිඋත්තේන වාසතිවා. ඒ මනස කිලුණාන් පස්සේදී එයා කතා කරන දේවල් වාසතිවා. එයා කරන දේවල් කරවතිවා. ඒ අය කරන්නේ නරක දේවල්. දැන් මනස පිළිතුරෙති කෙනෙක් මානසික දෙල්වන්නේ කියලා ඉන්නේ රෝහන් වල. ඒ අය කරන දේවල් සමහර වෙලාවට මේ විකෘති දේවල් තමයි කරන්නේ. මනස කිලුණා. ඊළඟට කතා කරන දේවල් කවුද ඉන්නේ කවුද නැත්තේ කියලා බලන්නේ. කතා කරන දේවල් ඒ විදිහට කතා කරනවා. නරක දේවල් කතා කරනවා. නරක දේවල් කියනවා. ඊළඟට කරන දේවල් සමානව ගහන්න ගහනවා. ඊළඟට බෙල්ල විරිකන්නේ බෙල්ල විරිකනවා. මේ මනස කිලිනුනන් පස්සේ වාසතිවා කරෝතිවා අන්නේ කරන දේවල් නිසාම වාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමං වේති. ඒ අය හැමදාම දුක් විඳින පුද්ගලයන් බවට පත් වෙනවා. ඒ අය කවදාවත් සැප ලබන පුද්ගලයන් බවට පත් වෙන්නේ නැහැ. තතෝනං දුක්ඛමං වේති චක්කං වහතෝ පදං. ගුණා පස්පස්සේ කරත්තරෝදේ කරකැවි යන්න වගේ තමන් පස්පස්සේ ආත්මයෙන් ආත්මයට අකුසල කර්මය විපාක දෙමින් තමන් පස්පස්සේ ගමන් කරනවා. බාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමං වේති චක්ඛං වහතෝ පදං. මේ ගාථා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපේ භික්ෂුන් වහන්සේ නමක් විදිහට චක්කුපාල මහරහතන් වහන්සේ කියලා. චක්කුපාල මහරහතන් වහන්සේ මුල් කරගෙන තමයි මේ ගාථාව දේශනා කළේ. මේ ගාථාව දේශනා කරන්නට හේතු වුණේ මේ චක්කුපාල ආමඳුරෝ රහත් වෙනවත් එක්කම ඇස් දෙක අන්ධ වෙනවා. ඉතින් මේ ඇස් දෙක අන්ධ වෙලා මේ මහරහතන් වහන්සේ පොඩියේ ඉඳන් එහෙට මෙහෙට වදිනවා. එහෙට මෙහෙට වදිනකොට තමන්ට විවිධ සත්තු පෑගිලා මරණයටපත් වෙනවා. මේ පේන නැති නිසා ඒ සත්වයන් පෑගිලා මරණයටපත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේට විසුණු වහන්සේලා ප්‍රකාශ කරනවා කියලා මේ චක්කපාල මහරහතන් වහන්සේ වඩින සෑම තැනකම මේ ඇහැට පේන සත්තු මේ පෑගිලා මරණයටපත් වෙනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රහතන් වහන්සේ චක්කපාල හාමුදුරුවෝ පෙර ආත්මයේ කරන ලද අකුසල කර්මයක් තමයි ඒ විපාක දීලා තියෙන්නේ. පෙර ආත්මයේ හොඳ වෛද්‍යවරයෙක්. ඒ රටේ කියන ඒ වගේ ඇස් වෛද්‍යවරයෙක්. ඉතින් ඕනෑම දෙයකට බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව
ඇස් සම්තරේ අය මේ වෛද්‍යවරයාට යනවා. මේ වෛද්‍යවරයා බොහොම කරුණාව මෛත්‍රියෙන් යුක්තව මේ හැම දිනාටම මුදලක් හදලා ගන්නෙත් නැහැ. බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව ඇස් සනීප කරලා දෙනවා. මුදලක් මේ දුන්නොත් ගන්නවා නැත්නම් ඒත් නැහැ. දීපු ගානක් ගන්නවා. ඉතින් මේ විදිහට. ඒ කාලේ ඒ විදිහට කටයුතු කරා. දවසක් එක්තරා කාන්තාවක් මේ වෛද්‍යවරයාට ගියා. ඇස් දෙකම අන්ධ වෙනවා. ඉතින් තමන්ගේ ස්වාමීන් වහන්සේත් එක්ක ගියේ මේ වෛද්‍යවරයා ගාවට. මේ වෛද්‍යවරයා ඉතින් ඇස් මෙහෙම බලලා අර අමිතයට දෙරගන්න කරනවා වගේ බොහොම කරුණාවෙන් යුක්තව ඒ වෛද්‍ය ප්‍රකාර කරා. ඉතින් මේ දවස් දෙකක් කොහොම ඇවිල්ලා ඒ වෛද්‍ය ප්‍රකාර කළා. තුන්වෙනි දවසේ ඇවිල්ලා මේ කාන්තාව කියනවා මේ අපේ පල්ලියන් නැහැ කීයක්වත් දෙන්න. පණිවුණා පස්සේ ඇවිල්ලා ඔබගේ තියෙන සියලු බැලමේවලකන් මගේ ස්වාමීන් සමග ඇවිල්ලා සියලු බැලමේවලකන් කරනවා. ඒ විදිහට පොරොන්දු වුණා. නමුත් මේ වෛද්‍යවරයාම බලාපොරොත්තුවක් එහෙම තිබුණේ නැහැ. ඉතින් මේ විදිහට දැන් මේ කාන්තාව ඒ විදිහට කියලා මේ ස්වාමියාත් එක්ක යන්න කියලා මාස ගානක් ගත වුණා. ඉතින් මේ වෛද්‍යවරයාත් එහෙම ඒක සිහියේ තිබුණේ නැහැ ඒ කාරණේ. ඉතින් වෛද්‍යවරයා දවසක් වෙනත් ගමකට යනවා. දැන් වෙනත් දෙලෙකට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. කොහොම ලබා දෙන යන අතරදී මේ කාන්තාව ඈත යාම දැක්කා මේ වෛද්‍යවරයා. වෛද්‍යවරයා දැන් කල්පනා කරනවා දැන් හොඳට එනවා දැන්. ඈත පේනවා දැන් කිසිම බාධාවක් නැහැ. හොඳට ඇස් පේන කෙනෙක් විදියට දැන් එනවා. ටික දුරක් ආවම මේ කාන්තාව දැක්ක මේ වෛද්‍යවරයා මේ පාරේ ඉස්සරහට එනවා. ඒ වෙලාවේ මොකද කළේ? ආහපාල පිටි මේ ඉන්නකුත් අරගෙන ඇස් පේන්නේ නැති කෙනෙක් විදිහට වෛද්‍යවරයා ඉස්සරහට එනවා. දැන් වෛද්‍යවරයා ඔබගේ ඇස් පෙනීම මේ තාමත් සනීපෝනේ නැද්ද? ඇස් පෙනීමක් නැද්ද තාම? කියලා අහනවා. ඒ වෙලාවේ මේ කාන්තාව කියනවා ඔබතුමා වෛද්‍ය ප්‍රතිකාර කරන නිසා ලිංගයක් හරි පෙනුණා. ඇස් දෙක දැන් නම් ලිංගයක්වත් පේන්නේ නැහැ. ඒ වෙලාවේ මොකද කරන්නේ මේ වෛද්‍යවරයා කේන්ද්‍රියා. එහෙම කවුරුවත් එහෙම කිව්වේ නැහැ. මෙච්චර කාලයකට මේ කොහොම හොඳට කොහොම කරුණාවෙන් වෛද්‍ය ප්‍රතිකාර කළා. එහෙම සුවේච්ඡාය දහස් ගාණක් ඉන්නවා. නමුත් මේ කාන්තාව විතරක් මෙහෙම කියනවා. කියලා එක්කගෙන ගියාකින් අල්ලගෙන එක්කගෙන ගිහිල්ලා මොකද කරේ? බෙහෙතක් වක්කලා විස බෙහෙතක් ඇස් දෙකට. විස බෙහෙතක් වක්කලා කේන්තියේ. ඒ තමන්ගේ වෛද්‍ය වෘත්තිය පහත් කරලා තමයි මේ කාන්තාව එළියට කතා කරන්නේ. ඒ නිසා ජීවිතාන්තයේ දක්වාම ඒ කාන්තාවගේ ඇස් පෙනීම නැතුව මරණයටපත් වුණා. මරණයටපත් වෙන කම්ම ඇස් දෙක
පෙනෙන්නේ නැතුවම ගියා. අන්නේ අකුසල කර්මයේ විපාක අර මේ රහත් භාවය ලබන පින තිබුණා මොකද බොහෝ පින්කම් සිද්ධ කළා. ස්පාදලා තමන්ගේ කටයුතු සිද්ධ කරගන්න පුළුවන් වෙන විදිහට ඒ වෛද්‍යවරයා හොඳින් ප්‍රතිකාර කළා. අවසානයේ තමයි අර දෙයක් සිද්ධ කළේ අන්නේ සිද්ධ කළ අකුසල කර්මය නිසාම රහත් භාවය ලැබුණා අත්සන්ද භාවයට පත් වුණා. යම් කෙනෙක් අකුසල කර්මයක් සිද්ධ කළා නම් ඒ අකුසල කර්මයේ විපාක ඒකාන්ත වශයෙන් සිද්ධ වෙනවා. ඒක වළක්වන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනෝපුබ්බං මහා මනෝසෙත්තා මනෝමය මනසාගේ පසන්නේන වාසතිවා කරෝතිවා තතෝනං සුඛං වේති ඡායාවන් පායිනි මනෝපුබ්බං මහා ධම්මා මනෝසෙත්තා මනෝමය යම් කිසි කෙනෙක් යහපත් මනසින් යුක්තව තමන් යම් දෙයක් හිතනවා යහපත් ආකාරයෙන් යහපතක් වේවා කියලා යම් සිතිවිල්ලක් ඇති කරන තමන් ඒක වචනේ කතා කරන තමන් ඒක ක්‍රියාවෙන් සිදු කළා නම් ඒ යහපත් දේ ඒක තමන්ගේ සැප ගෙන දෙන ජීවිතයක් වඩපත් වෙනවා. සැප ලබන ජීවිතයක් වඩ කවුරුවක් කැමති නැහැ දුක් විඳින්න. දුක් විඳින්නේ ඇයි? තමන් කළ යම් අකුසල කර්මයන් නිසා තමයි දුක් විඳින්නේ. අද සමාජය තුළ අපිට දකින්න හම් වෙනවා බොහෝ අය අතපය නැහැ, ඒ වගේම හරියට පිළිගලා නැහැ, අංගපස්ක හරියට පිළිගලා නැහැ, ඒවා කන්න බොන්න නැහැ, නිදුන් නිදුන් නැහැ, සමාලාවට කවුරුත් කාමලාපු මේ නිදුන් ටිකක් තමයි කන්නේ. ඉතින් අන්නේ විදිහට පත්ලා තියෙන්නේ පෙර අකුසල කර්මයන් සිද්ධ කළාය. ඒක ආත්මයෙන් ආත්මයට ඒක විපාක දෙනවා. දැන් මේ ආත්මයේ අංගපස්ක නැත්නම් හරියට ඒ වගේ කන්න බොන්න හරියට නැත්නම් නිදුන් හරියට නැත්නම් ඒ අනුව තමන්න වේලේ නැතුනේ අකුසල කර්මයන් නිසා අපි පින්කම් කරන්න ඕනේ කියලා පින්කම් සිදු කරනවා නම් ඒ අකුසලයේ යටපත් කරලා මේ ආත්මේ නම් වෙන්නේ ඒවා ආදී ඒ වගේම අංගපසංග ඊළඟ ආත්මේ ඒවා මොකද හම්බෙන්නේ බොහොම ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. නමුත් ඒ විදිහට මේ මිනිසුන්ට කල්පනා කරන්න ඕන ඒ අකුසල කර්මයන් නිසා ඒ දේවල් වලට යොමු වෙන්නේ නැහැ. ඒ දේවල් වලින් ඒ දේවල් ගැන හිතන්නේවත් නැහැ. ඉතින් අපි සැප ලබන්න නම් අපි හොඳ දේවල් කරන්න ඕනේ. එහෙම කළොත් තමයි අපිට සැප සම්පත් ලබන්න පුළුවන්. පින්කලාය තමයි ඒ සැප සම්පත් ලබන්නේ. සමහර අයට යාන වාහන තියෙනවා, ඒකකඩන් තියෙනවා, ගෙවල් දොරවල් තියෙනවා, සම්පත් බොහෝ සම්පත් තියෙනවා. ඒ සම්පත් ලැබුණේ මේ ආත්මේ කරන කුසල ක්‍රියාවන් නෙමෙයි, පෙර ආත්මේ කරන කුසල ක්‍රියාවන් නෙමෙයි. ඒ නිසා අපි ඒවට ඊර්ෂ්‍යා කරලා, ක්‍රෝධ කරලා, කොඩිනේ කරලා, අනීන කරලා වැඩක් නැහැ. යම් කෙනෙක්ගේ මේ දැන් සමහර අය ඉන්නවා සමහර නිවසවල ගිහිල්ලා නරක හිතින් හිතුවත් ඒකට කියනවා ඇස්වා කටවා හොවා කියලා තුනක් තියෙනවා. ඇස්වා කටවා හොවා. එතකොට ඇස්වා කියලා කියන්නේ එහෙම කෙනෙක් නරක හිතක් කියන කෙනෙක් ඇස් දෙකෙන් යම් කිසි ගහක් දිහා බැලුවා ඒ ගෙඩිය යන්නේ ඉස්සලා කඩන්නේ. වචනේ කිව්වම යා ඒ ගෙඩිය වැටෙනවා. ඉතින් අන්නේ වගේ මිනිස්සු අතර සමාජය තුළ ඉන්නවා නරක හිත් තියෙන මිනිස්සු. එහෙනම් අපි ජීවත් වෙනකොට අපේ හිත හොඳ වෙන්න ඕනේ. වචන හොඳ වෙන්න ඕනේ. ක්‍රියාව හොඳ වෙන්න ඕනේ. එතකොට තමයි අපිට හොඳ
ජීවිතයක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මනෝ පුබ්බංගම ධර්මා මනෝ සෙත්තා මනෝමය මනසාගේ පසන්නේන යහපත් සිතිවිලි ඇති කරගෙන දැන් මේ හැමදෙනාම නිහතමානීව යහපත් සිතිවිලි ඇති කරගෙන තමයි මෙතන වාඩි වෙන්නේ. දැන් මේ හැමදෙනාම හිත පිරිසිදු වෙලා තියෙනවා, වචන පිරිසිදු වෙලා තියෙනවා, තමන්ගේ ශරීරය මෙහෙवला මේ දැන් හොඳින් තැම්පත් වෙලා ඉන්නවා. එතකොට වචනත් හොඳයි, සිතුවිලිත් හොඳයි, ක්‍රියාවත් හොඳයි. අනේ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන එතෙන්දී වාසතිවා කරෝතිවා තතෝනම් සුඛමං වේති. අනේ නිසා සැප ලබන පුද්ගලයන් බවටපත් වෙනවා. මොනවා වගේද? ඡායාවන් පායිනි. තමන් පසුපස්සේ සෙවණැල්ල ගමන් කරනවා වගේ ආත්මයෙන් ආත්මයට මේ පින ගමන් කරනවා. මේ ආත්මේ යම් කිසි අඩපාඩුවක් තියෙනවා, මේ අඩපාඩුවක් මගහරවාගෙන ඊළඟ ආත්මේ හොඳ මේකත් වැඩි හොඳ උසස් තත්ත්වයකටපත් වෙන්න පුළුවන්කම ලැබෙන මහ වාසනාවන්ත පින්කමක් හැටියට මේ පින්කම හඳුන්වන්න පුළුවන්. පුඤ්ඤන්තේ පුරිසෝ කෛරා කෛරාතේ නම් පුනః පුනං චම්මිදාතං කෛරාතෝ පුඤ්ඤතුච්චේ. කියලා බුදුරජාණන් වහන්සේ කවදාවත් දේශනා කරනවා. පුඤ්ඤන්තේ පුරිසෝ කෛරා අපි මිනිස්යන් විදියට පත් ලැබුවාම බොහෝ පින් කරනවා. පුඤ්ඤන්තේ පුරිසෝ කෛරා කෛරාතේ නම් පුනః පුනං නැවත නැවත මේ පින්කම් පිළිබඳව හිතනවා. ඒ සිතන සෑම වාරයක් පාසා තමන්ට පින් සිටිවිලි ඇති වෙනවා. කෛරාතේ නම් පුනః පුනං චම්මිදාතං කෛරාත පෙර ආත්මවලදී යම් කිසි අකුසල කර්මයක් සිද්ධ කළා නම් ඒ අකුසල කර්මයන් කියලා කියන්නේ මව මැරීම, පියා මැරීම, බුදුන්ගේ දෙවිසලවීම, රහතුන් මැරීම, සංඝ වේදේ කියන මෙන්න මේවා සිදු කරලා තිබුණ නැත්නම් මේවා සිදු කරා නම් අනිවාර්ය විපාක දෙනවා. මව මැරීම, පියා මැරීම, අද ඉතින් මේ සංඝ වේද කරන්නත් බෑ, බුදුන්ගේ දේශලවන්නත් බෑ, රහතුන්ගේ රහතුන් මරන්නත් බෑ. ඒ තුනම කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් අම්මා තාත්තා මරණයට පත් කළොත් යම් කිසි ඒ අයට මේ ඒ කොච්චර පින්කලා ඒ අකුසල කර්මේ මකන්න බෑ. නමුත් මේ අකුසල කර්මයේ ඒ පහ ඇරෙන්න වෙන සුළු සුළු අකුසල කර්මයන් සිද්ධ වුණා. තමන් දැනම නොදැන ඒ අකුසල කර්මයන් සිද්ධ කළා. තමන් බොහෝ පින්දම් සිද්ධ කරනවා නම් වඩවලා පින්දම් සිද්ධ කරනවා නම් ඒ අකුසල කර්මයන් ටිකෙන් ටික යටපත් කරන්න ඕන. දැන් දෛවයන්ගේ ගාවට යනවා කේන්දරය බලන්න යාම කියනවා මේ මෙයාට අපල කියනවා. අපල කියන්නේ මොනවද? අකුසල කර්මය. පෙර ආත්මවලදී කරන අකුසල කර්මයන් තමයි අපල කියලා කියන්නේ. එතකොට ඒවා යටපත් කරන්නට කියනවා බෝධි පූජා කියන්නේ මේ විදිහට දෙන්න, දාන දෙන්න, අටපිරිකර පූජා කරන්න, ශ්‍රී මහා බෝධියට අටපිරිකර පූජා කරන්න, ඒවා කිරි වේලට අටපිරිකර පූජා කරන්න ඔය විදිහට කියනවා. ඒ කියන්නේ යම් කිසි අකුසල කර්මයක් ඒ බලපාව කියනවා. ඒ නිසා අකුසල කර්ම යටපත් කරන්න වෙනත් ක්‍රමයක් නැහැ. අර පින් දහම් සිද්ධ කරන හැරෙන්න දාන සීල භාවනා කියන මේ ප්‍රතිපදාව සිද්ධ කරන්න ඒවා යටපත් වෙනවා. මේ නිසා මේ ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ යම් කිසි අකුසල කර්මයක් තියෙනවා නම් ඒවා යටපත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් දාන දෙන්න අනිත් සියලුම දේවල් සිද්ධ කරන්නට පුළුවන්කම ලැබෙන්නේ ධර්ම ශ්‍රවණය කළොත් පමණයි. ධර්ම ශ්‍රවණය කළොත් තමයි අපිට
පන්සල් සමාදන් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම දාන දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. භාවනා කරන්න අපිට හිතෙන්නේ ධර්ම ශ්‍රවණය කළොත්. ඒවා කරන්න නැත්නම් ධර්ම ශ්‍රවණය කරන්න නැත්නම් අපිට ඒවා සිද්ධ කරන්න පුළුවන්කම නැහැ. එහෙනම් එතකොට යම් සාකුසල කරන පුණ්‍යන්තේ පුරිසෝ කෛරාතේ නම් පුනා සම්විතං කෛරාත අතෝ පුඤ්ඤත්‍යේ තමන් උසිතානේ තවන